චරිත් අසලංකගේ 20/20 නායකත්වයේ ඉවරයි. පාකිස්තාන තරඟාවලිය මකනවතා ලංකාවට එන්න හැදුවේ චරිත් අසලංක නිසාද? සමාජ මාධ්‍යයත් කලබයි. නිත්‍ය T20 නායක තනතුරෙන් චරිත් අසලංකව ඉවත් කිරීමට ඉඩ ඇති අතර ඒ අනුව නැවතත් 2026 20/20 T20 ලෝක කුසලානයට පෙර දසුන් ශානකව නිත්‍ය නායකයා ලෙස පත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. දැනට පැවැත්වෙන පාකිස්තාන සංචාරයෙන් ඉවත් වන ලෙස කණ්ඩායමේ සමාජිකයන්ට උපදෙස් දුන් ක්‍රීඩකයින් අතර චරිත් අසලංකද වන බවයි සමාජ මාධ්‍ය වාර්තා කර සිටින්නේ. එම තරඟාවලිය සැලසුම් කළ පරිදි දිගටම පැවති විට ඔහු සහ වේගපන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු අසනීප තත්ත්වයක් හේතුවෙන් යළි දිවයිනට පැමිණෙන බවයි වාර්තා වූවේ. තවද සමාජ මාධ්‍යයේ වාර්තා වන්නේ චරිත් අසලංක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පවසා ඇත්තේ සංචාරය අතරමඟදී අවලංගු කරන ලෙසයි. නමුත් මණ්ඩලයේ ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව බොහෝ විට චරිත් අසලංකගේ T20 නායකත්වයේ ගිලිහීමට නියමිත බවත් දසුන් ශානක බොහෝ විට නිත්‍ය නායකයා වන බවත් වාර්තා වෙනවා. ඉතින් චරිත්ගේ නායකත්වයේ ගිලිහි දසුන්ට නායකත්වයේ ලැබීම ගැන ඔයාලටත් හිතන දේ කමෙන්ට් එකක් දාගෙන යන්න.